හලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් මොකද වෙන්නේ ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අද ඔයාලා ගෙන තිනවා සුපිරි PC ඔප්ටිමයිස් කරන, PC එක ස්මූත් කරන ගේම් එහෙම සුපිරිට ගහන්න පුළුවන් සුපිරිම software එකක්. ඉතින් මේක Google එකෙන් download කරගන්න තියෙන software එකක්. ඉතින් මේක තමයි මගේ වීඩියෝ මේ channel එකේ එන පළවෙනි වීඩියෝ එක. ඒ නිසා channel එක අනිවාර්යෙන් sub කරලා comment එකක් දාලා like එකක් දාන්න සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි බොයිස්, ඉතින් ඔයාලා මේ හැමෝම වගේ දන්නවා Razer Cortex කියන මේ software එක. ඉතින් මේකේ ඔයාලට download කරන link එක direct download කරන link එක ඔයාලට මම description එකේ දාලා තියන්නම්. නැත්නම් ඔයාලා Google එකේ Razer Cortex කියලා download for PC කියලා ගහන්න. ඒත් ඔයාලට පළවෙනියටම link එකක් එනවා මෙහෙම. ඒකට ගිහින් boys මෙහෙම download now දෙන්න. මම download now දෙන්නේ නැහැ. මම download කරලා තියෙන්නේ. ඊට පස්සේ download කරාට පස්සේ ඔයාලට මෙතන මේ ඔයාලගේ download එකට හරි මොකට හරි ඔයාලා download කරපු එකට setup එක download වෙයි. ඊට පස්සේ ඔයාලා මේ setup එක right click කරලා run as administrator දෙන්න boys. ඒක දුන්නාම අපිට මෙහෙම පොඩි software එකක් open වෙනවා. මේ මතක් කරගන්න ඕනේ අනිවාර්යෙන් මේ MB 300ක් විතර මේකට ඕනෑ මේ වැඩේට. මේ ඒ නිසා මතක ඇතුව data පොඩ්ඩක් තියාගන්න වෙයි. ඊට පස්සේ boys ඔයාලගේ මෙහෙම open වෙච්ච ගමම මෙතන පෙන්නන්නේ ඔයාලගේ Razer Cortex කියලා මෙන්න මේක තමයි මෙතනින් පෙන්නන්නේ ඔයාලගේ. හරිද? මම ඒක install කරලා ඉඳන් මෙතන පෙන්නන්නේ නැත්තේ new කියලා. ඒක තමයි පළවෙනියටම එන්නේ. දැන් මම ඒක download කරපු ඉඳන් තමයි මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ install date කියලා මේ මෙතන වැඩිලා. මේ Razer Cortex එක මෙතන launch කියලා මගේ පෙන්නන්නේ මම download කරපු නිසා. හරිද? මම දන්නේ නැති අයට තමයි මෙච්චර මේ පැහැදිලි කරන්නේ. දන්න අය තරහ ගන්න එපා. skip කරන්න එපා වීඩියෝ එක බලන්න. මෙතන තිබ්බට පස්සේ install දෙන්න අනිවාර්යෙන් මේකට මේ MB 271ක් යනවා. හරිද? ඊට පස්සේ ඒක install දුන්නාම මෙයා ඔයාලගේ මෙහෙම මේ launch කියලා එයි. හරිද? එක්ක ඒක දෙන්න නැත්නම් desktop එකට එනවා icon එකක්. ඒක දෙන්න boys. ඒකට මෙහෙම ඔයාලගේ open වෙනවා. ඒක ඔයාලගේ මෙතන තියෙනවා booster කියලා එකක්. හරිද? මේ booster කියන එකට ගිහින් ඔයාලගේ booster කියන එකේ normal එකපාරම තියෙන්නේ මේ මෙන්න මෙතන optimize කියලා. හරිද? boost now කියලා එකක් තියෙනවා. හරිද? boost now කියලා මම මේ කලින් optimize කරපු නිසා එහෙමම තිබ්බේ boost now කියලා තියෙන්නේ. ඒතකොට ඔයාලා මේ boost now කියන එක දෙන්න මේකෙන් ඔයාලගේ මේ PC එකේ තියෙන මේ services මේ අනවශ්‍ය කොට අනවශ්‍ය නෙවෙයි PC එකේ run වෙන program තමයි මේවා වෙන්නේ. දැන් මගේ මෙතන පෙන්නන්නේ MB 606ක මේ memory එකක් තමයි clean වුණා කියලා කියන්නේ. කියන්නේ services නැවතුවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ මම කලින් කරලා තිබ්බ නිසා. ඔයාලගේ එක කරනවා එහෙමනම් GB එකක් දෙකක් වගේ මෙතන පෙන්නයි ටික වෙලාවකුත් යයි. මේකෙදි පොඩි වැදගත් සීන් එකක් තියෙනවා මේ. දැන් අපි ගේම් එකක් ගහනවා නම් වගේ තමයි මේක වැදගත් වෙන්නේ. හරිද? අපි ගේම් එකක් ගහනවා නම් තමයි මේක වැදගත් වෙන්නේ. මේ එතකොට ඔයාලා PC එක restart හරි shutdown හරි කරන්න කලින් මේක restore now දෙන්න මතක ඇතුව. හරිද? මේක restore now දීලා තියාගන්න PC එක shutdown කරන්න හරි restart කරන්න හරි කලින්. කියන්නේ මේකෙන් අනිත් වැඩ ඔයා කරන්න යද්දි සමහරක් ඒවා මේ කරන්න බැරි වෙනවා. ඒක හේතුව මේකේ මේ services එහෙම මේ තියෙන services එහෙම මේ block කරනවා මේකේ. කියන්නේ ඒක අපිට එහෙම හානි නෑ PC එකට. කොහොම හරි block කරන ඉඳ මතක ඇතුව ඔයාලා මේ වෙන වැඩක් කරද්දී ඔයාලා ගේම් ගහන්න නැතුව වෙන වැඩක් කරද්දී මේක restore now දීලා තියාගන්න. හරිද? PC එකට අවුලක් වෙන්නේ නෑ මේ වගකීමෙන් කියන්නේ. හරි? ඒ නිසා ඒක එහෙම තියාගන්න. ඊට පස්සේ මේ system clean කියන එක scan දෙන්න ඒක normally එතන clean වෙනවා. ඔයාලගේ ලොකු ගානක් පෙන්නන්නේ මම clean කරපු නිසා ඔය පෙන්නන්නේ නැත්තේ. ඊට පස්සේ මෙතන speed up කියන එක දැන් මම මෙතන optimize කියන එක දෙන්න ඕනේ. කලින් මම ඒක දීලා තිබෙන්න තමයි එහෙම පින්ුවේ නැත්තේ. දැන් මේ optimize කියන එක ඔයාලා දෙන්න boys. දැන් අරක එහෙම කරාට මේක මේ PC එකේ වෙන වැඩක් කරන්න යද්දි ආයෙ මෙතන restore දෙන්න ඕනේ නෑ. හරිද? restore to Windows default කියන එක ඒ විදිහට තියෙදි ඒක අවුලක් නෑ. ඒක ආයෙ restore දෙන්න ඕනේ නෑ. ඕක එච්චරයි කරන්න තියෙන්නේ. මේ මතක ඇතුව කියනම් boys මේ defrag කියන එක කවදාවත් දෙන්න යන්න එපා. ඔයාලගේ මේක දෙන්න පුළුවන්කම තියෙයි මෙතන. ඒක boys දෙන්න යන්න එපා. මේක දුන්නොත් PC එකට
හොඳ නෑ. මේ ගැන හොඳටම දැනගෙන මේවා කරොත් හරි. ඒ නිසා ඒවා දෙන්න යන්න එපා බොයිස්. මෙතන නම් ඔයාලගේ PC එක ගැන පෙන්වන්නේ. මේකේ කරන්න තියෙන්නේ එච්චරයි බොයිස්. මතක ඇතුව මේ වැඩේ කරන්න. PC එක shut down කරද්දි විතරක්. හරි වෙනම software එකකට log වෙද්දී හරි ඒ කරන්න. ඉතින් බොයිස් software එක ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ. බලපු හැමෝටම සුබ දවසක්.